මම බලාගෙන ඉන්නකොට මේ ගල මට පෙනුණා මේ ගලේ ශෛලමය වශයෙන් පිළිමයක් නිලුවොත් හොඳයි කියලා. මොකද ගලේ පිහිටීම අනුව ලොකු අදහසක් ආවා. සමහර විට මට දැනෙන විදිහට මගේ පෙර පිනකට වෙන්න ඕන. ඒකට අපිට ශෛලම පිළිමයක් වශයෙන් තියෙන අවකන පිළිමය තමයි. ඒ වගේම මට ඉතින් මේක කොහොම හරි නිර්මාණය කරගන්න ඕන කියලා මට අදහසක් ආවා. ඉතාමත්ම අමාරුවෙන් තමයි තමන්ගේ ජීවිකාව ගෙනියන්නේ. සීළු දෙනාම ගොවිතැන් කටයුතු වලින් තමයි ජීවිකාව කරගෙන යන්නේ. ආර්ථික මාර්ගයේ සීළු දෙනාම කරන්නේ ගොවිතැන්. ඒ වගේම තමයි රජයේ සේවය කරන අය 4-5 දෙනෙක් වගේ පමණයි ඉන්නේ. මෙයා කිව්වා අපේ ආන්දෝලනේ හරි අමාරුව කරන්න බෑ. එමෙන්න මං කිව්වා යාග මහතුනේ අපේ පන්සලේ නම ශෛල බිම්බාරාම. එහෙමනම් ශෛල මේ වශයෙන් මේකේ පිළිමයක් නෙලන්න ඕන. මට ඉතින් මේක කොහොම හරි කරන්න ඕනේ කිව්වා. මට අවසර දෙන්න කිව්වා. මට කරන්න කියලා අවසර දෙන්නේ. තුනෙන් එක කොටසක් විතර වගේ පමණ දැනට අවසන් වෙලා තියෙනවා. නොපසපත්ත උත්සාහය අරගෙන කොහොම හරි අපි මාසිකව රුපියල් 10 වගේ එකතු කරලා කොටස් 7න් දෙන්න ඒ වැඩ කටයුත්ත සාර්ථකව දිගට කරගෙන යනවා. ඊගාට නමුත් අපට තව මේ මුදල් ප්‍රමාණයක් මදි ප්‍රමාණවත් මදි. බෞද්ධ අබෞද්ධ ඕනම කෙනෙකුට ඇවිල්ලා දැකලා බලලා එහෙම නැත්නම් වැඳලා පුදලා Tamanටත් පිනක් දහමක් කරගන්න මේ ස්ථානයට ඇවිල්ලා අපට උදව්වක් උපකාරයක් කරන්න තමයි අපි ඉල්ලීම කරන්නේ. වැලිකැටිය නන්දරතන ලොකු හාමුදුරුවෝ මේ පන්සලට වැඩම කරන් පස්සේ උන්වහන්සේ දැන් වසර 7ක් පමණ කාලයක් මෙහි වැඩ ඉන්නේ. මේ ගල්තලාව දිහා බලලා මෙතන හොඳ ශෛලමය බුද්ධ ප්‍රතිමා නෙලීමට ඉතාමත්ම යෝගී ස්ථානයක් කියලා උන්වහන්සේ අපට මතක් කළා. බෝධියට මුහුණ දාලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නලන්නේ. මුලින්ම මේක අපට අදහස් ඉදිරිපත් කරත් අපි ඒකට සහාය අපි කැමතිුනේ නැහැ. මොකද මේ වගේ කාර්යයක් අපට කරන්න පුළුවන් වේද කියලා. මොකද මේ පිළිම වහන්සේ බලපුවාම අර පොළොන්නරුවේ ගල් විහාරයේ තියෙන හිටි පිළිමයට පමණයි දෙවෙනි වන්නේ. අනිත් පිළිමත් එක බලපුවාම අඩි 18ක පමණ උස පිහිටි ගලේම නෙන්න බුද්ධ ප්‍රතිමාවක්. ඉතින් අපේ දායකයන් වශයෙන් අපි එකපාරට මේකට කැමැත්තක් දුන්නේ නැහැ. මොකද අපිට මේක කරන්න බැරි වෙයි කියලා. ලොකු හාමුදුරුවෝ හැම වෙලාවෙම ඇවිත්ලි කරා මේක කරන්න පුළුවන් කියලා අපටත් ඒ ධෛර්යය ලබා දුන්නා. ඒ අනුව තමයි අපි ගමේ සියලුම දායකයන් එකතු වෙලා මේක අපි කරමු කියලා ඒ තැනට ආවේ. මේ ශේෂ්ත්‍රය ගොඩක් කල් වැඩ කරනවා. ශෛලමය නිර්මාණ අපි රාශියක් කරලා තියෙනවා. මේක බොහොම අමාරු කාර්යයක්. මොකද හැම තැනම නිර්මාණය වෙන්නේ සිමෙන්තියෙන් තමයි නිර්මාණ කරන්නේ. මේ වගේ නිර්මාණ ඉස්සර බරණලා අවකරන පිළිම හැදුවා වගේ මේ නිර්මාණ කරලා තිබුණ හින්දා ඒ අපේ ඉස්සර තිබුණු ශාස්ත්‍රීය ක්‍රමවේද අද අපි මේක කළා අපි ඒකට විශ්මයටපත් වෙලා තියෙනවා. කාලේ කටුවි මිටියෙන් කරපු දේ අතරම දැන් යන්ත්‍රෝපකරණ භාවිතය කරනවා. මේ වගේ නිර්මාණ කරනකොට මේක ඇවිල්ලා අවුරුදු 10000 ගණක් තියෙනවා. මේවා ඇත්තටම පුරා විද්‍යාවට අයිති වෙන දේවල්. බෝධියට මූණලා මේ පැත්තෙන් දකුණු පසින් බුදුහාමුදුරත් ඉදිරියෙන් බෝධියත් ආමිස ලෝචන පූජාව බුදුහාමුදුරුවෝ පැවැත්වි. ඒ වගේ ඒක නිරූපණය වෙන අපූර්වම සම්වේදීතාවක් තියෙන නිර්මාණයක් කියලා අපිටත් මේක අපි ආඩම්බරෙන් හරිම ආසාවෙන් තමයි මේ වැඩ කරන්නේ. බොරැල්ල මැගසින් එක්සත් වෙළඳුන්ගේ ශ්‍රී වෛශාඛ්‍ය සමිතිය සංවිධානය කරන බොරැල්ල වෙසක් කලාපය 2026 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රවීණ රූකඩ ශිල්පීන්ගේ සජීවී රූකඩ නාට්‍ය අනුසාරයන් සමග අඩි 80ක විචිත්‍රවත් තොරන් රාජයා ඇතුළු සංස්කෘතික වැඩසටහන් රැසක් සමග මේ 30 සිට ජූනි 7 දක්වා පැවැත්වේ. මාධ්‍ය අකෙන්ඩපා I beat it.
ඒක අපරාත් මේ අදාහ ගන්න බැරි සිද්ධියක් තමයි අපේ වැලිකැටියේ නන්දරතන ලොකු හාමුදුරුවෝ මේ පන්සලට වැඩම කරන් පස්සේ උන්වහන්සේ දැන් වසර 7ක් පමණ කාලයක් මෙහි වැඩ ඉන්නේ. උන්වහන්සේ පන්සලට ඇවිල්ලා ටික දවසක් ගියන් පස්සේ මේ ගල්තලාව දිහා බලලා මෙතන හොඳ සෛලමය බුද්ධ ප්‍රතිමා නෙලීමට ඉතාමත්ම යෝගී ස්ථානයක් කියලා උන්වහන්සේ අපට මතක් කළා. විශේෂයෙන් මෙතන බෝධියට මුහුණ දාලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නලන්නේ. ඒ නිසා මුලින්ම මේක අපට අදහස් ඉදිරිපත් කරත් අපි ඒකට උත්සාහ කරුණේ අපි කැමතිුනේ නැහැ. මොකද මේ වගේ කාර්යයක් අපට කරන්න පුළුවන් වේද කියලා. මොකද මේ පිළිම වහන්සේ බලපුවාම අර පොළොන්නරුවේ ගල් විහාරයේ තියෙන හිටි පිළිමයට පමණයි දෙවෙනි වන්නේ. අනිත් පිළිමත් එක බලපුවාම අඩි 18ක පමණ උස පිහිටි ගලේම නෙන්න බුද්ධ ප්‍රතිමාවක්. ඉතින් අපේ දායකයන් වශයෙන් අපි එකපාරට මේකට කැමැත්තක් දුන්නේ නැහැ. මොකද අපිට මේක කරන්න බැරි වෙයි කියලා. නමුත් අපේ ලොකු හාමුදුරුවෝ හැම වෙලාවෙම ඇවිත්ලි කරා මේක කරන්න පුළුවන් කියලා අපටත් ඒ ධෛර්යය ලබා දුන්නා. ඒ අනුව තමයි අපි ගමේ සියලුම දායකයන් එකතු වෙලා මේක අපි කරමු කියලා ඒ තැනට ආවේ. ඇත්තරම දැන් අපි සතුටු වෙනවා, අපි හැමෝම සතුටු වෙනවා මේ උදේ හවස ඇවිල්ලා බලනවා මේ පිළිමලෙන්න මේ අපේ ශිල්පීන් දවසෙන් දවස මේ ටික මේ ප්‍රතිමාව පූර්ණ කිරීමේ කටයුතු කරනවා. අපට සතුටුයි. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේට අපි හැම වෙලාවෙම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ කාර්ය කිරීමට අපට අවශ්‍ය සහායය වගේම අපට අනුබලය අපේ ධෛර්යමත් කිරීම. විශේෂයෙන් මේකට අර තෙන්නකොම්පර තියෙන පුබුද අවමංගලාගාර කියලා සමිතියක්. ඒ සමිතියෙන් තමයි පූර්ණ අනුග්‍රහය හැම දායකයෙක්ම මූලික රුපියල් 10,000කින් එකතු කරලා තියෙන. ඊට අමතරව සෑම මාසෙකම රුපියල් 1000 ගානේ තමයි මේ ගොවිතැන් කරන දුප්පත් අයකින් එකතු කරලා මේ වැඩේ කරන්නේ. හැබැයි හැමෝම මේ කැමැත්තෙන් මේක පරිත්‍යාගන. ඊට අමතරව තව රුපියල් 50,000 ලස්සේ වගේ මේ ගමේ අයත් අවට අයත් බාරගෙන තියෙනවා. සමහර අය සල්ලි දැන්ට ගෙවලත් තියෙනවා. මුදල් ප්‍රමාණවත් නැහැ. මේකේ මේ පිළිමේ පමණක් නෙවෙයි දෙපැත්තේ ගල් ඉවත් කරන්න, ඊළඟ වටේට සකස් කරන්න. එතකොට දෙපැත්තේ මුරගල්, සඳකඩ පහන ඒ ඔක්කොමත් එක්ක ගත්තාම මතන්නේ බාසුනහලගේ ගාස්තුව ලක්ෂ 50ක් වුණාට ලක්ෂ කෝටියක් පමණ මුදලක් වැය වෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා දැන් අපිට තාම අවශ්‍ය මුදල් අපි බලාපොරොත්තු වෙන ලෝකවාසී හැම කෙනෙකුම එක රුපියලක් හරි කමන්නේ මේ වෙනින් අපිට පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක මහඟු පින්කමක්. මේක ඓතිහාසික කාර්යයක්. ඒකට එදා රජවරුන්ගේ කාලේ ඔය ගල් විහාරයේ පොළොන්නරුවේ ඊළඟට අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ වගේ සෛලමය බුද්ධ ප්‍රතිමා කරලා තියෙන. ඉන් පස්සේ මේ මෑත යුගයේදී ඉදිවෙන ඊ타මත්ම වටිනාම ඓතිහාසික බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හැටියට තමයි අපි සැලකන්නේ. මේ ස්ථානට යෝග්‍ය තැනක්. විශේෂයෙන්ම විහාරේ, බෝධිය, ඒ වගේම ගල්තලාව, ඒ අතර චෛත්‍ය මේ තුනටම මැදි වෙන්න තමයි මේ ප්‍රතිමා වහන්සේ මෙතන ඉදි වෙන්නේ. ඊ타මත්ම රමණීය ස්ථානයක්. මේ ස්ථානේ හැබැයි පිටට පෙවුනතර ඇතුළ විහාරස්ථානේ ඇතුළට ආපම තමයි මේකේ ලස්සන පේන්නට තියෙන්නේ. මට කියන්නකෝ අපේ කාලේ බරණ කෙනෙක් මේ ඉන්නේ. මේ අභියෝගය කොහොමද ජයගන්නේ? ඇත්තටම මේ අපි මේ ශේෂ්ත්‍රයේ ගොඩක් කල් වැඩ කරනවා. ශෛලමය නිර්මාණ අපි රාශියක් කරලා තියෙනවා. මේක බොහොම අමාරු කාර්යයක්. මොකද ඇත්තටම දැන් හැම තැනම නිර්මාණය වෙන්නේ සිමෙන්තියෙන් තමයි නිර්මාණ කරන්නේ. මේ වගේ නිර්මාණ ඉස්සර බරණලා මේ අවකරන පිළිම හැදුවා වගේ මේ නිර්මාණ කරලා තිබුණ හින්දා ඒ අපේ ඉස්සර තිබුණු ශාස්ත්‍රීය ක්‍රමවේද අද අපි මේක කළා අපි ඒකට විස්මයටපත් වෙලා තියෙනවා.
ඉතින් ඒ කාලේ කටුවෙන් මිටින් කරපු දේ අතරම දැන් යන්ත්‍රෝපකරණ භාවිත කරනවා. ඒ අතරින් මේ වගේ නිර්මාණ කරනකොට මේක ඇවිල්ලා අවුරුදු 100,000 ගණක් තියෙනවා. මේවා ඇත්තටම පුරා විද්‍යාවට අයිති වෙන දේවල්. සිමෙන්තියෙන් කරොත් එහෙම වැඩි කාලයක් පවතින්නේ නැහැ. මේක ඉතින් මෙතන අපිත් ඇවිල්ලා මේ නිර්මාණ කටයුතු වලට අපි මේකට සම්බන්ධ වෙනකොට බැලුවා ඇත්තටම මේ බෝධියට මූණලා මේ පැත්තෙන් බුදුමැදුර දකුණු පසින් බුදුමැදුරත් ඉදිරියෙන් බෝධියත් ආමිස ලෝචන පූජාව බුදුහාමුදුරුවෝ පැවැත්වි. ඒ වගේ ඒක නිරූපණය වෙන අපූර්වම මේ සම්වේදීතාවක් තියෙන නිර්මාණයක් කියලා අපිටත් මේක අපි ආඩම්බරෙන් හරිම ආසාවෙන් තමයි මේ වැඩ කරන්නේ. දැනටත් අපි මේ අයින් කරන කිසිම ගලක් අපිට හරින්නේ නැහැ. මේකේ එන මල් ආසනේ වටා තියෙන සියලුම නිර්මාණ ටික සඳකඩ පහන් කොරවක් ගල් පුන් කලස් ඒ සියලු දෙම මේකෙන් ඉවත් වෙන මේ ශෛලමය කොටස් වලින් තමයි නිර්මාණය කරන්නේ. කොහෙද ප්‍රදේශය? අපි 500කම මැසිරුපුර 500කම මගේ ප්‍රධාන නිර්මාණකරු නිශාන්ත රත්නායක මැතිතුමා අපි දැන්ට මේ වගේම මේ නිර්මාණ කටයුතු කිහිපයක් දැවන්ත නිර්මාණ කටයුතු කිහිපයක් අපි මේ වෙනකොට ඉදි කරගෙන යනවා. මම මේ විහාරස්ථානට ඉතින් වැඩම කළා දැන් වස් පින්කම් 7ක් වගේ කරා. ඉතින් මේ සංවර්ධන කටයුතු සෑහෙන ප්‍රමාණයක් මම තමයි නිර්මාණය කරේ. ඒ අතරතුරට මේ බුදුගේ ගාවට ඇවිල්ලා මෙතන මේ ගල් තලාව ගල් ඇඳ දිසා මම බලාගෙන ඉන්නකොට මේ ගල මට පෙනුණා මේ ගලේ ශෛලමය වශයෙන් පිළිමයක් නිලුවොත් හොඳයි කියලා. මොකද ගලේ පිහිටීම අනුව මට ලොකු අදහසක් ආවා. සමහර විට මට දැනෙන විදිහට මගේ පෙර පිනකට වෙන්න ඕන. ඉතින් මේක මම තේරුම් අරගෙන ඒකට අපිට ශෛලම පිළිමයක් වශයෙන් තියෙන අවකන පිළිමය තමයි. ඒ වගේම මට ඉතින් මේක කොහොම හරි නිර්මාණය කරගන්න ඕන කියලා මට අදහසක් ආවා. ඉතින් ඒ අනුව මම අපේ දායකයන්ට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. අපේ දායක පින්වතුන්ට අදහස දුන්නා. ඒකට අපේ දායක පවුල් 180ක් වගේ ඉන්නේ. ඉතාමත්ම අමාරුවෙන් තමයි තමන්ගේ ජීවිකාව ගෙනියන්නේ. සීළු දෙනාම ගොවිතැන් කටයුතු වලින් තමයි ජීවිකාව කරගෙන යන්නේ. ආර්ථික මාර්ගයේ සීළු දෙනාම කරන්නේ ගොවිතැන්. ඒ වගේම තමයි රජයේ සේවය කරන අය 4-5 දෙනෙක් වගේ පමණයි ඉන්නේ. ඉතින් මේක අදහස පහල කරාම මෙයා කිව්වා අපේ හඳුනන්නේ හරි අමාරුව කරන්න බෑ. එමෙන්න මං කිව්වා යාග මහතුරුනි අපේ පන්සලේ නම සෛල බිම්බාරාම. එහෙමනම් සෛලමේ වශයෙන් මේකේ පිළිමයක් නෙලන්න ඕන. මට ඉතින් මේක කොහොම හරි කරන්න ඕනේ කිව්වා. මට අවසර දෙන්න කිව්වා. මට කරන්න කියලා අවසර දෙන්නේ කිව්වා. ඊපාර ඒගොල්ලෝ කැමති වුණා හාමුදුරුවෝ එහෙනම් කරමු කියලා. ඊපාර තමයි පටන් ගත්තේ වැඩේ. පටන් අරගෙන ඉතින් ඊගාට මේකට ශිල්පියෙක් හොයාගත්තා. මේක පිළිමේ වැඩි කරන්න. ඒ ශිල්පියා ඇවිල්ලා බලලා කිව්වා මට ලක්ෂ 80ක් නැත්නම් කෝටියක් විතර මුදලක් ඕන වෙනවා කියලා. ඉතින් ඒකට ඉතින් කොහොම හරි ඉතින් අපි ඒ ගාන බලාගෙන මේ වැඩේට අවතීර්ණ වෙලා ඊගාට ගලේ වැඩි කොටස දෙපැත්ත දැන් පිළිමේ නෙලන කොටස ඉතුරු කරන් දෙපැත්ත අයින් කරන්න එපාර ඒ පිළිබඳව මේ වැඩ කරන පුජ්‍යලියක් හොයාගෙන ඒ වැඩේට ඇහැලා ඒක කරා. ඒකට ලස්ස 6ක් 7ක් වගේ කිව්ව එක ලක්ෂ 9ක් විතර ගියා. ඒ වැඩේ කළා තුනේ. ඊට පස්සේ පිළිමේ අර බාරගත්ත එක නා අපේ ශිල්පියා ටිකක් අදින් අතපහ වුණා. අපටත් සල්ලි දුන්නේ නැහැ. ඉතින් ටිකක් ආපස්සට ගියා. මේ කියන්නේ මාස 4-5ක් වගේ කාලයක් නිකන් කරන්න බැරුව තිබුණා. ඊට පස්සේ මම මේ පිළිබඳව මට අදහසක් ඇවිල්ලා මම ගියා ශාස්ත්‍රයක් අහන්න. ශාස්ත්‍රයක් අහන්න ගියපුවාම ශාස්ත්‍ර ඵලෙන් කිව්වා අපේ ආන්දරනේ එතන පොඩි බහිරවගේ බලපෑමක් තියෙනවා. අපට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලොකු නිදානයක් තියෙන නිකන් වස්තුවක් තියෙනවා. ඒකේ ආරක්ෂාව තමයි මේ පුජ්‍යලයා මේ බහිරව ඉන්නේ. ඒ නිසා බහිරව හොඳ බහිරව පූජාවක් දෙන්න. ඊට පස්සේ ওই වැඩ කොටස කරගෙන යන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ කියලා. ඒ පාරේ යනවා බහිරව පූජාවක් සූදානම් කරලා මම ඒ කටයුත්ත කරා. එතකොට ඒ වෙලාවේ ඒ පිළිවෙලෙන ඒ ශිල්පිය දෙන්නෙක් හිටියා. දෙන්නම ගෙන්නවලා ඒගොල්ලන්ට අද හිටියක් එම කපලා බලලා තමයි ඒ වෙලාවෙ මෙන්න ප්‍රකාශ කරලා හාමුදුරනේ මට කෝටි 2ක්වත් ඕනේ කියලා. ඒ වචනේ කියලා කිව්වා අපේ හාමුදුරනේ මීට වැඩි අඩුවෙන් යමෙක් කරන්න ඉන්නවනම් ශිල්පියෙක් හොයාගෙන කරන්න කියලා. ඉතින් යනවා මේක නිකන් කටින් පිටු වුණා වගේ වුණා. අපිට මේ කෝටියක් හොයාගන්න බැරි ඉන්න වෙලාවේ කෝටි 2ක් ඉල්ලනවා අපිට කොහොමද කරන්න බෑ. ඉතින් ඒ
අතරතුර ටක් ගාලා තවත් 3-4ක් ඇතුළත අපි සොයලා හිටපු ශිල්පියෙක් ආවා. එවිල මෙයා මෙතන බලලා ගණන් හදලා ලක්ෂ 40-50ක් විතර පින් විතර කරන්න පුළුවන් කියලා බාරගත්තා. අපි ඉතින් බොහොම සන්තෝෂෙන් එයාට බාර දීලා දැන් මේ වැඩේ කොටස දැන් කරගෙන යනවා. තුනෙන් එක කොටසක් විතර වගේ පමණ දැනට අවසන් වෙලා තියෙනවා. ඉතින් අපේ මේ ගම්මානයේ මේ ප්‍රදේශයේ දායක පින්වතුන්ලා ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ තමන්ගේ ජීවත් වීමට ගොවිතැන්පත් කරලා තමයි සීල දෙනාම ආර්ථිකයක් හොයාගන්නේ. ඉතින් ඒ නිසා නමුත් මේ අය නොපසපත්ත උත්සාහය අරගෙන කොහොම හරි අපි මාසිකව රුපියල් 10 වගේ එකතු කරලා කොටස් 7න් දෙන්න ඒ වැඩ කටයුත්ත සාර්ථකව දිගට කරගෙන යනවා. ඊගාට නමුත් අපට තව මේ මුදල් ප්‍රමාණයක් ප්‍රමාණවත් මදි. ඉතින් ඒ නිසා අපිට මේ බෞද්ධ අබෞද්ධ ඕනම කෙනෙකුට ඇවිල්ලා දැකලා බලලා එහෙම නැත්නම් වැඳලා පුදලා Tamanටත් පිනක් දහමක් කරගන්න මේ ස්ථානෙට ඇවිල්ලා අපට උදව්වක් උපකාරයක් කරන්න තමයි අපි ඉල්ලීම කරන්නේ. ඉතින් අපි මේ පිළිබඳව දැනුවත් වීමට WhatsApp වලට පත්තර වලට දැනුවත් කිරීමක් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ නිසාවෙන් අපේ දායක පින්වතුන්ලා ඉතින් අමාරුවෙන් ඒ කටයුතු අපි කොහොම හරි අතාරින්නේ මගේ උස්ථාන වීර්යය තියෙනවා. මොකද මේක අනිවාර්යෙන් මම මට වයස අවුරුදු 80ක් පමණ වෙනවා. නමුත් මගේ උස්ථාන වීර්යය තියෙනවා. මම ආපවත් වෙන්නට කලින් මේ පිළිමේ වැඩ ඉවර කළා මේ බෞද්ධ දායකයන්ට අබෞද්ධ වුණත් දැකලා බලලා පිනක් දහමක් කරගන්න ඒ පින් ටික අනිවාර්යයෙන්ම මම අපවත් වුණත් මටත් ඒක අනුමෝදන් වෙනවා. ඒ නිසා මේ 0.72යි ආයි 0.674යි 818 මගේ පෞද්ගලික සපන්කය. එමනම් ඉතින් අපේ ඒ මගේ මේ මට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඕන වෙලාවක ඒ ගිණුම් බැංකුවක් මේ ෆෝන් නම්බරේට. ඉතින් එහෙමනම් අපි පින්වතුන්ලාට විශේෂ ආරාධනාවක් තමයි කරන්නේ. මේ සෛල බිම්බාරාමය කියන්නේ ගම්මානයක පිහිටපු හොඳ දර්ශනීය විදිහට දැන් පන්සලේ වැඩ කටයුතු මම ගොඩාක් කරලා තියෙනවා. ආවම තමන්ගේ සිත් සතන් පහල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පිළිමේ වහන්සේ කියන්නේ අපට තියෙන දඹුලු පොරවරේට ආපුවාම අවකන පිළිමේ වුණාම මේ සෛලමේ වශයෙන් මේ පිළිමේ තමයි වලක් දැකලා බලලා නැඳලා පුදා ගන්න පුළුවන් ඉන්නේ. අඩි 18ක් පමණ වගේ උස වෙනවා පිළිමේ වැඩ ඉවර වෙනකොට. ඉතින් ඒ නිසා සීලුම බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනෙකුට සංචාරක රැඳින ඇවිල්ලා ඉතින් මේ ස්ථානයට ආපුවාම තමන්ගේ සිත් සතන් අනිවාර්යයෙන්ම සතුට වෙනවා පහළ වෙනවා දැකපුවාම. ඉතින් මේක ඉතිරි වැඩ කොටස කරගන්න මට ඉතින් හැකි පමණින් උදව් උපකාර කරන්න හැටියට තමයි මම සීලුම බෞද්ධයන්ගෙන් ඉල්ලීම කරන්නේ. කොහොම හරි මේක කරගෙන යනවා. දැන් ඉස්සරහට තියෙන වැඩ කොටස් කරගන්න අමාරු තත්ත්වය තමයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් අයෙක් ඉන්නවා නම් ඇවිල්ලා මේ උදව්ව උපකාරය කරන හැටියට සියලු දෙනාගේම ඉල්ලා ඉන්න. සියලු දෙනාටම තුන්රංගේම සරණයි. සියලු දෙනාගේම පිටයි දීර්ඝ ලැබේවා දුක් වෙත්තා නිරෝග වෙත්තා සියලු දෙනාම සුවපත් වේවා. ඇහැරෙන්න නැගිටින්න YouTube අවකාශයේ Rock News සමග